භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පින්වත් මහණෙනි ඒක අටුවා විස්තරයක් ඒ තමයි මේ පොළොවේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරලා යම්කිසි දානයක් දෙනවා මේ පෘථුවියේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම පිරිකර ආමිෂ දානයක් පින්වත් මහණෙනි ඒ සියලු පින් අභිභවලා සතර පදයකින් දහම් දෙසන ධර්මදානයේ පිනම අග්‍රවන්නේය. මාග්නිසාදයක් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරන්නේ කෙනෙක් බණපදයක් අහන්න නැතුව. මේ ලෝකේ ධර්මය අහලා දාන චිත්තේ පහළුන්නේ නැත්තම් මේ ලෝක සත්‍යය වැලිකැටයක ධර්මකදයක්වත් අන් අයට පහන් සිතින් නොදෙන්නේය. පින්වත් මහණෙනි එනිසා ධර්ම දානය අග්‍රවන්නේය. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහිබිඳු ගානක් කරන්න පුළුවන්. මේ ලෝකේ ප්‍රඥාවෙන් අග්‍ර වූ ශ්‍රාවකයන් වහන්සේ ලෙස මේ තුන් ලෝකයක් වඳින සාරිපුත්තයන් වහන්සේට පවා අස්සජී මහරහතන් වහන්සේගේ බණපදයක් නැසෙන තාක්කල් ප්‍රඥාව ඉපදුන්නේ